සමාජික සහෝදරවරුනි හිතවතුනි මිත්‍රවරුනි එවැගේම අප අතරින් යොව ඉන්න ගීතානන්ද ජයසේකර නැත්නම් ගීතා සහෝදරයාගේ ඥාති හිත මිත්‍රාවරුනි ගීතා සහෝදරයා හඳුන්වන්නේ පක්ෂේ සහෝදරව අතර මේ එති නමින් ගීතා සහෝදරයා හැටියට ගීතා සහෝදරයා ඔහුගේ මේ දශක 7ක සමස්ත ජීවිත කාලෙම්ම හරි අඩකට වඩා කැප කරලා තියෙන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදය හා අම්පරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිළිබඳ ඒ ට්‍රොස්කිවාදී මූලධර්ම ආරක්ෂා කරන්න ගෙන ගිය ඒ සප්‍රතිපත්තික අප්‍රතිහත අරගලියමින් වෙන විදිහකට කිව්වොත් අම්පරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය හැටියට අපේ පක්ෂය සමාජවාදී සමානත පක්ෂය පිහිටවීම සඳහා ගෙන ගිය අරගලයමින් එම නැත්තම් අම්පරු පන්තියේ අවශ්‍යතාවයන් වෙන්නේ එතනදී කලින් කතා කරපු රත්නායක සහෝදරයා පැහැදිලි කරා විශේෂයෙන්ම ගීත සහෝදරයා යෙදුණු බොහෝ විට ලෝකයාට නොපෙනුණු ඒ කේන්ද්‍රීය අතිශය තීරණාත්මක කටයුත්ත සම්බන්ධ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හතරවෙනි ජාත්‍යන්තරයේ අපේ ලෝක පක්ෂයේ හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ ලංකාවේ සමාජවාදී සමානත්ව පක්ෂය ඇතුළු එහි ශාඛාවන්ගේ මූලික අන්තර්ජාල ප්‍රකාශනය වෙන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ වැඩ කටයුතු විශේෂයෙන්ම සිංහල අංශයට ලිපි ලේඛන පෝස්ට් කිරීම කියන ඒ තීරණාත්මක වැඩ කටයුතු. එතනදී රත්නායකව සඳහන් කරපු ආකාරයට විශේෂයෙන්ම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ලිපි ලේඛන අපේ සහෝදරවරු අතින් ඒ වගේම අපිට සහයෝගය දෙන අපේ හිතවත් සහෝදරවරු ඉන්නවා. උන් අතින් පරිවර්තනය කරලා සංස්කරණයට ලක් වෙලා ඒවා සිංහල අංශයට පෝස්ට් කිරීම සඳහා ගීත සහෝදරයාගේ අතට ලැබුණාම ඒ සහෝදරයවා සමීපව අසිතය බැරෑරුම් ලෙස පරීක්ෂාවට ලක් කරනවා. ඒ කටයුත්තේ යෙදීමේදී විශේෂයෙන් මේ සහෝදරයෙකුට මූලික හැකියාවන් සහ සුදුසුකම් සඳහන් කරපු ආකාරයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සිංහල භාෂාව වගේම තිබ්බ ඒ පුතුල දැනුම සහ අන් කවර දෙයකටත් වඩා විශේෂයෙන්ම අපේ පක්ෂයේ සමාජවාදී සම්මත පක්ෂයේ හතරවෙනි ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන විශ්ලේෂණයන් ඉදිරි දර්ශනීය ක්‍රියාමාර්ගයේ අපේ දේශපාලන පිළිවෙත සහ අපේ ට්‍රොස්කිවාදී ව්‍යාපාරයේම ඉතිහාසයේ පාඩම් සම්බන්ධව තිබ්බ ගැඹුරු බැරෑරුම් ඥානය ඒ සම්බන්ධයෙන් ගත්තා. එතකොට මේ ලේඛන අතිශය බැරෑරුම් ලෙස ඒ සහෝදරයා කියවනවා. ඒකේ මොකක් හරි අඩුපාඩුවක් අධයක් ඒ සහෝදරයා දැක්කොත් සමහර විට පරිවර්තනයේ යෙදෙන සහෝදරවරුන්ගේ මේ භාෂා ඥානයේ පවතින සමහර සීමා සහිතකම් හේතු කොටගෙන විශේෂයෙන්ම ඒ ඔරිජිනලි ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙච්ච ලිපියේ තියෙන මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වඩා ඉහළ සහ සංකීර්ණ වාක්‍ය හේතු කොටගෙන සමහරලාට එවැනි බොහෝ විට එවැනි අඩුපාඩු තියෙනවා. ගීත සහෝදරයවා ඉක්මනින්ම අල්ලා ගන්නවා. ඒ සමහර දේවල් මේ සහෝදරයා මේ සහෝදරයේ තියෙන අවබෝධය අත්දැකීම පරිචය පාවිච්චි කරලා ඒ සහෝදරයට හරියට මේක ගැන නිශ්චය දැන් ඒ සහෝදරයම නිවැරදි කරනවා. ඒ සහෝදරයට විශ්වාසයි ඒක. එහෙම නැතුව යම් ආකාරයේ මෙතන ගැටලුවක් තියෙනවා. නමුත් මේක හරියටම හරිද මේකේ මොකද්ද හරියටම මේක මේ වෙන්නේ කියන එක අවශ්‍ය වුණොත් දැනගන්න. ඒ සහෝදරයා මේ සහෝදරයගේ මේ සහෝදරයගේ තියෙන අවබෝධය අත්දැකීම පරිචය පාවිච්චි කරලා ඒ සහෝදරයට හරියට මේක ගැන නිශ්චය දැන් ඒ සහෝදරයම නිවැරදි කරනවා. ඒ සහෝදරයට විශ්වාසයි ඒක. එහෙම නැතුව යම් ආකාරයේ මෙතන ගැටලුවක් තියෙනවා. නමුත් මේක හරියටම හරිද මේකේ මොකද්ද හරියටම මේක මේ වෙන්නේ කියන එක අවශ්‍ය වුණොත්
කාර්යාලයේ ඒ සහෝදර නිතිපතා වැඩ කරනවා රත්නායක සහෝදරයා ඕ වෙනත් සහෝදරයෙක් වෙත යොමු වෙලා ඒක පෙන්නලා සමහරට ඒ සහෝදරයා වෙනත් කටයුත්තක යෙදෙගෙන හිටියත් මෙන්න මේක බලන්න මේක මේ හරියට පැහැදිලි කරගන්න නැතුව මේ ආටිකල් එක පෝස්ට් කරලා හරියන්නේ නැහැ කියලා ඒ මූලික සහෝදරයෙක්ගේ උදව්ව ලබාගෙන උපදේශය අනුව ඒ අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම කරලා තමයි ඒ ලිපිය පෝස්ට් කරන්නේ. එතනදී ඒ සහෝදරයාට උත්සුකතාවය තිබ්බේ අපේ ව්‍යාපාරයේ ඔස්කිවාදී ව්‍යාපාරයේ ඒ දේශපාලන විශ්ලේෂණයන් ඉදිරි සරසනන් සහ ක්‍රියාමාර්ගයන් සිංහල භාෂාවෙන් කියවන අපේම සමාජිකයන් අපේ හිතවතුන්ට අපේ පාඨකයන් වෙත අතිශය නිවැරදිව අතිශය බලගතු ආකාරයට ඒ ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙන දේ ඒ හැටියටම එහි අර්ථය ඒ ගැඹුරු බව මොනියම්ම විදිහකවත් අංශු මාත්‍රයක්වත් වෙනස් වෙන්නේ නැතුව බාල වෙන්නේ නැතුව ඒ විදිහටම යන්න ඕන මේ සිංහල කියවන පාඨක අතරේ කියන ඒ උත්සුකතාව තිබ්බේ ඒ සම්බන්ධයෙන් ඒ සහෝදරයා ඒ දැඩිභාවය තිබ්බේ මේ හේතු කොටගෙන බොහෝ විට ඒ සහෝදරයා පක්ෂ කාර්යාලයේ මේ සිංහල වෙබ් අඩවියේ වැඩ කටයුතු යෙදෙනකොට බොහෝ දිනවල ඒව නිම වෙලා නිවස බලා යන්නේ රාත්‍රී 10 හෝ ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි ඒ සහෝදරයා විශේෂයෙන්ම අපේ පක්ෂයේ ප්‍රකාශන අංශය වෙන කම්පරමාවත ප්‍රකාශකයෝ විසින් සිංහල භාෂාවෙන් පළවන පොත්පත් බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් පළවනු ජාත්‍යන්තර කමිටුවේ ඒ ප්‍රධාන නායක ඩේවිඩ් මොස් සහෝදරයාගේ ලිපි ලේඛන වෙනස් සහෝදරවරු ලිපි ලේඛන ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශ නැත්නම් අපේ හතරවෙනි ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියන් ට්‍රොස්කිගේ ප්‍රකාශ පොතපත සිංහල භාෂාවට පරිවර්තනය කරලා අපි පළ කරනකොට ඒ පහුගිය කාල පරිච්ඡේදය ඇතුළත විශේෂයෙන්ම පහුගිය දශක දෙක පමණ කාල පරිච්ඡේදය ඇතුළතදී මේ සහෝදරයාගේ විසින් සෝදුපක් බලලා ඒ විදියට නිවැරදි නොකර පළ කරපු පොතක් නැති තරම් විශේෂයෙන්ම සඳහන් කරොත් මෙතන පහුගිය දවස්වල මට සඳහන් කරා දසිත සහෝදරයා දැන් මීට අවුරුදු වසර 4කට පෙර අප අතරින් විය වුණු සමාජවාදී සමානතා පක්ෂයේ දීර්ඝ කාලීන ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා අවසානයේදී කරපු පරිවර්තනයක් ඇතුළත් විශේෂයෙන් මේ සහෝදරයා අවසානයේදී කරපු පරිවර්තනය ට්‍රොස්කිගේ විද ප්‍රංශයේ කොයිබටද එක ලොකු පොතක් ඒ පොත සෝදුපත් බැලලා ඒක සම්පූර්ණයෙන්ම ක්ලියර් කරේ ගීත සහෝදරයා තවත් පොත්පත් ඒ සහෝදරයා අවසාන කාලෙදී ඒ විදිහට පරිවර්තනය කරනවා. ඒක අන්තිම බැරෑරුම් කටයුත්තක්. මොකද මේ සහෝදරයාගේ ඒ සෝදුපත් බැලිල්ලෙන් සහ ඒකෙන් සකස් වෙලා නිවැරදි වෙලා ඒ කියන්නේ ඒ ටයිපින් වල තියෙන සමහර වැරදි තියෙනවා. ඒවා එහෙම බැරෑරුම් පරීක්ෂාව හරහා තමයි ඒක යන්නේ. ඒක නැත්තම් යම් විදියකට ටයිපින් එරර්ස් තිබෙන දේවල් තමයි යන්නේ අපේ පාඨකයෝ ඇතුළට. ඒක හරියටම යන්න ඕන කියන එක සම්බන්ධව මේ සහෝදරයාට අන්තිම බැරෑරුම් ආකල්පයක් පැවතුණා. මේ වැඩ කටයුතු වලදී ගීත සහෝදරයාත් එක්ක සමීපව වැඩ කරලා අත්දැකීමක් මට තියෙනවා බොහොම සමීපව වැඩ කරා. ගීත සහෝදරය සම්බන්ධයෙන් ගත්තොත් ගීත සහෝදරය සම්බන්ධව මට මුලින්ම දැනගන්න ලැබුණේ මා ආයවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට අපේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වෙන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සහ එහි තරුණ ව්‍යාපාරය වෙන තරුණ සමාජවාදී ව්‍යාපාරයට දැන් අපි සමාජ සමානතාවය උදෙසා ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ පූර්වගාමී සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු මුල්ම කාලෙදී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ මූලික සතිපතා පුවත්පත කම්පරු මාවත පුවත්පත අපි එනකම් බලන් ඉන්නවා. ඒ පුවත්පත හරහා තමයි ඒකෙන් ඉදිරිපත් කරන ලිපි ලේඛන පක්ෂයේ ඉදිරි දර්ශන ක්‍රියාමාර්ගය පැහැදිලි කරලා ඒවා තමයි අපිම සමාජිකත්වයේ ඉගෙන ගන්නෙ. අපි ඒ පේරාදෙණිය නුවර ප්‍රදේශයේ කම්පරු තරුණයෝ සහ අපේ
පාඨකයෝ අපි ආධාර කරුවන්ට බෙදලා ඔවුන්ගේ දේශපාලන අධ්‍යාපනයකට කරන්නේ. ඒ පත්තරේ පළවුණු එක වාර්තාවක් ඒ වාර්තාවේ සඳහන් වුණේ ගීත සහෝදරයා මුලින්ම දන්නේවත් ඒකෙන් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සහෝදරයෙක් හැටියට ගීතානන්ද ජයසේකර සහෝදරයාත් ඇතුළු තවත් සහෝදරු දෙන්නෙක් කොළඹ කොටහේනේ ජම්පටා වීදිය ප්‍රදේශයේ කම්හරු නිවහම් ප්‍රදේශයක කම්පුරු මාවත තුල්ලාරපාතේ පත්තර අලෙවි කරමින් පක්ෂයේ දේශපාලන උද්ඝෝෂණයක කටයුත්තකට යෙදී සිටියේදී එවකට බලයේ හිටපු UMP ආණ්ඩුවේ සම්බන්ධිත නර කල්ලියක් කඩා පැනලා ප්‍රකෝපකරණයන් ඇදලා මේ සහෝදරුන්ට පහර දීලා පස්සේ පොලිසියට අල්ලලා දීලා තිබ්බා. මේ සහෝදරයා ඒකට අවශ්‍ය රෝහල්ගත වෙලක් තමයි අවශ්‍ය ආවේ. ඒකෙන් තමයි මුලින්ම දැනගත්තේ මේ ගීතානන්ද සහෝදරය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඒ සහෝදරයා නොකාලේ ඒ තරුණ සමාජවාදී ව්‍යාපාරයට බැඳිලා එහි ජාතික කමිටුවේ හිටියා. මාත් එක්ක එතකොට මම හිතන්නේ සමන් මුණදාස සහෝදරයා තමයි තරුණ සමාජවාදී ව්‍යාපාරයේ ජාතික ලේකම් හැටියට තරුණ සමාජවාදී ව්‍යාපාරය මෙහෙවුවේ. ඒ විදිහට ගීතානන්ද සහෝදරයා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට අපේ ව්‍යාපාරයට බැඳිලා ඒ දේශපාලන වැඩ කටයුතු වලට කලින් සඳහන් කරපු විදිහට සෑහෙන කාලයක් තිස්සේ පක්ෂ දේශපාලන වැඩ කටයුතු වල යෙදিলা තියෙනවා. ඒ බැඳුණු කාල පරිච්ඡේදය අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදය. UMP ආණ්ඩුව 1983 දී දියත් කරපු විශේෂයෙන් 1948 ඊනියා නිදාසේ ඉඳලා මේ පැත්තට මේ කොළඹ බලයටපත් වෙච්ච ආණ්ඩු විසින් ගෙන ගිය දෙමළ ජාතියට විරුද්ධව දෙමළ ජනතාවට විරුද්ධව වර්ගවාදී වෙනස්කම් කිරීමේ පිළිවෙත වඩා ඉහළ මට්ටමකට ගෙන යාම සහ ඒකේ කූට ප්‍රාප්තිය හැටියට ආරම්භ කරපු මේ දෙමළ විරෝධී වර්ගවාදී යුද්ධය අතිශය උස්සන්න කළා තිබ්බ කාල පරිච්ඡේදය තමයි මේ සහෝදරයා දැම්මේ. කොට ඒ කාලයේදී විශේෂයෙන්ම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ඒ වර්ගවාදී යුද්ධයට විරුද්ධව සිංහල දෙමළ මුස්ලිම් කම්පරුව සමාජවාදී ජාත්‍යන්තරවාදී පිළිවෙත මත ඒකාබද්ධ කිරීම සඳහා අතිශය තීරණාත්මක ධෛර්ය සම්පන්න අරගලයක දීගෙන හිටිය කම්පරු තරුණ සහ අනිකුත් පීඩිතයෝ අතර. එතනදී විශේෂයෙන්ම UMP ආණ්ඩුවේ පොලිසිය වල උන්ගේ මැරයන්ගේ ඔය කලින් සිද්ධ කෘත්‍යෝ වගේ අනිකුත් වර්ගවාදී කල්ලි කණ්ඩායම් වලට තර්ජනයන්ට ගර්ජනයන්ට මර්දනයන්ට පහර දීම වලට ලක් වුණ අපේ සහෝදරයෝ. ඒ ප්‍රහාර වලින් අනිත් සහෝදරු වගේම ගීත සහෝදරයා කිසිසේත්ම පසුපස්සන්න සමත් වුණේ නැහැ. ඒ මේ පක්ෂයේ ඒ විප්ලවවාදී ඉදිරි දර්ශන ක්‍රියාමාර්ගයේ කෙරෙහි ඒ සහෝදරයා තිබ්බ අතිශය බලගතු කැපවීම සහ බැඳීම. ඒ වගේම තමයි ඒ සහෝදරයා මේ කටයුතු වල යෙදුනේ කලින් සඳහන් කරා වගේ අතිශය බැරෑරුම් සෞඛ්‍ය ගැටලු පවතින අතිශය සංකීර්ණ හෘදයාබාධ තත්ත්වයක ඒ සහෝදරයා මුණ දුන්නා. ඒකට කියපු වතාවට ඒ කියන දේවතාවක් සල්්‍යාකරණ කරා. එතනින් ඒ නිසා ආපු ඒ අවදානම දරාගෙන ඒ සහෝදරයා ජීවත් වුණේ. ඒ සහෝදරයා ජීවත් වෙන්න හේතුවක් අරමුණ. ඒ අරමුණ තමයි මේ ලෝකේ තියෙන අතිශය උතුම්ම අරමුණ. මේ ජරපත් අර්බුදග්‍රස්ත මහජනයා මැත්තේ ලෝක පරිමාණ ගත්තොත් ලෝක යුද්ධයේ මේච්ඡත්වය කඩාපාත් කරන ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර කම්පරපන්තිය ස්වාධීනව බලපොළු ගැනීම. ඒ සඳහා අවශ්‍ය විප්ලවවාදී ලෝක පක්ෂය ගොඩනැගීම කියන ඒ උතුම් කටයුත්තට ශ්‍රේෂ්ඨ කටයුත්තට කැපවී ගත්ත සහෝදරයෝ. ඒකයි ඔහුගේ අරමුණ. ඒ වෙනුවෙන් ඔහු ජීවත් වෙන්නේ. ඒකයි වෙනස. ඒ වගේම තමයි කලින් සඳහන් කරා වගේ ඒ සහෝදරයාගේ තිබ්බ අනිත් හැකියාවන් කලාව සම්බන්ධයෙන් තිබුණ අන්දුව සංගීතය ගීත ගායනයක ඒ දිනවල විශේෂයෙන්ම ඔය කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඊට පස්සේ අපේ පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීම අපි කියන එක අඩු වුණා. දැන් ඒ සහෝදරයාගේ තියෙන ඒ රෝගී තත්ත්වය හේතු කරගෙන COVID-19 ඒ වාතාවරණය යටතේ ඒ සහෝදරයට ඒකට පොදුරු වුණේ නෑ. ඒකෙන් බේරුණේ බොහොම අසීරුයි.
ඒ නිසා විශේෂයෙන් මේ සහෝදරට එලි පහළියට අනේක අතිශය සීමා කරන්න සිද්ධ වුණා. නැත්තම් ඊට කලින් මේ පක්ෂයේ තිබ්බ මොනියම්ම හෝ සෑම ප්‍රධාන රැස්වීමක්ම අවසානයේදී දැන් එනකොට සහෝදරුත් සඳහන් කරා එක අපි ජාත්‍යන්තර ගීතය මේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ ජාත්‍යන්තර ගීතය ගායනා කරනකොට වේදිකාවේ ඒකට සහභාගී වුණා මර තරුණ සහෝදරුත් එක්ක කපෙලට ඉඳගෙන ප්‍රධාන මේ මයික් එක ඉස්සරහා ඉන්න ගීත සහෝදරයෝ දැන් සහෝදරු මතක් කරනවා දැන් අපි මේ ඒ සහෝදරයේ ඒ සාහිත්‍යව මේ ආමංගල පෙරහැර එනකොට මේ ජාත්‍යන්තර ගීතය පසුබිමින් වාදනය වෙන සැලැස්ම එතකොට අපිට යලි යලිත් ඒක මතක් සහෝදරවරුනි ඒ එවන් සහෝදරයෙක් තමයි අපි අද යොවෙලා ඉන්නේ ඒ සහෝදරය පිළිබඳ ඒ විප්ලවාදී මතකයට අපි අවශ්‍ය නිසි ගෞරවය තමයි ඒ සහෝදරයා තමන්ගේ ඒ ජීවිත කාලයෙන් අඩකට වරා කැප කරපු ඒ අතවැනි ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී ජාත්‍යන්තරවාදී තොස්කිවාදී මූලධර්ම සඳහා අරගලයට අපේ පක්ෂය අපේ නායකත්වයේ සමාජිකත්වයේ මුලින්ම කැපවී ගන්නවා කියන ප්‍රතිඥාව අපි දෙනවා. ඒක තමයි සහෝදරට කරන්න පුළුවන් ලොකුම පහරය. ගීතානන්ද ජයසේකර නැත්නම් අපේ ආදරණීය ගීතා සහෝදරයා පිළිබඳ මතකය දිගුකල් දිනේවා කියලා සඳහන් කරමින් මම මගේ කතාව අවසන් කරනවා.